පොල්ලෝගාවට සතුරු කීප දෙනෙක්ම ඉන්නවා. පළවෙනි එක තමයි පොල්ලෝරු. මේක දේශපාලන කතාවක් නෙවෙයි. හැබැයි මේක ඇතුලේ අපි හැමෝටම ගන්න දෙයක් තියෙනවා. සාර්ථකත්වය කියන්නේ මොන වගේ දෙයක්ද? ඒක මිනිසෙක්ට දැනෙන්නේ කොහොමද? ලැබෙන්නේ කොහොමද සහ සාර්ථකත්වයේ මිනුමක් විදිහට ගත්තොත් ඒක තීරණය වෙන්නේ සල්ලි වලින් විතරද? සාර්ථකත්වයේ තීරණය වෙන තව මිනුම් කරන තියනවද? ඒ වගේම කෙනෙකුගේ නිදහස සතුට කියන ඒවා සාර්ථකත්වය වෙන්න පුළුවන් නේද කියන එක ගැනයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. ඉතින් ඒකට අද අපි අන්බොක්ස් කරන්න හදන්නේ මේ දවස්වල හැමෝම දන්න ගොඩක් අය කතා කරන අල කිරි බූල හෙවත් හරිත හේරත්ව. අද අපි ගොයන් කපන දවස. තාම භූතය ඇවිල්ලා නැහැ. භූතයාගෙන් තමයි අපි මේක කපන්නේ. භූතයාට කියන ඉංග්‍රීසි නම මොකද්ද? මන් දන්නේ නැහැ. පළවෙනියට කියන්න ඕනේ මේක හරිතව රිවිව් කරන වැඩක් නෙවෙයි. මොකද චොක්ලට් බිස්කට් එකක් හරි කස්ටර්ඩ් බිස්කට් එකක් හරි කාලා බිස්කට් එකක් රිවිව් කරන්න පුළුවන් වුණාට මිනිස්සෙක්ව කාලා බලලා රිවිව් කරන්න බෑනේ. ඒකට ඒ මිනිස්සයව ටික කාලයක් හරි ආශ්‍රය කරන්න වෙනවා. හරිත හේරත් හෙවත් මේ අලකිරි බූල කියලා කියන්නේ මං ආශ්‍රය කරපු මිනිස්සෙක් නොවෙන හින්දා. එයා හොඳයිද නැද්ද කියන්න මං දන්නේ නැහැ. ඒ හින්දා ඒක කියන්න නෙවෙයි මේ වීඩියෝ එක කරන්නේ. හැබැයි ඔහුගේ ජීවිතේ මේ මොහොතේ අපිට ගත හැකි දෙයක් ගැන මං Facebook සටහනක් දැක්කා. ඉතින් ඒ Facebook සටහනේ හරයට මගේ මතයත් එකතු කරලා වැඩි දෙනාගේ දැනගැනීම උදෙසා ඔහුගේ ජීවිතයෙන් අපිට ගන්න පුළුවන් දේ ඔයාලා එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුණා. 8:30යි මෙන්න මගේ උදෑසන ආහාර වෙල. ඉතල දාපු රෝල් එක. මේක විතරක් නෙවෙයි තව තියෙනවා ಜಾති ගොඩක්. මම අර මුලින් කියපු Facebook සටහන ලියන්නේ සමිත හේරත් කියන මොරුටු කැම්පස් එකට ගියපු කොල්ලෙක්. මං සමිතගෙන් අහලා ඔහුගේ අවසරය ඇතුව තමයි මේ පළ කළ අදහස ඔයාලට කියන්න ලෑස්ති වෙන්නේ. ඒ හින්දා මේ කියන දේවල් වල තොරතුරු සොයා ගැනීමේ සියලු ගෞරවය සමිතට හිමි කර දෙමින් මං කතාව කියන්න පටන් ගන්නවා. සමිත කියනවා ඔය අලකිරි බූලා හෙවත් අපේ කතාවේ කතානායක හරිත හේරත් කියලා කියන්නේ එයාලා එක්ක කැම්පස් ගියපු එයාලගේම බැජ් එකේ හිටපු කොල්ලෙක් කියලා. සරලවම මෙහෙමයි. අලකිරි බූලා කියලා කියන්නේ මොරුටු කැම්පස් එකේ ඉංජිනියරින් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙච්ච අපේ භාෂාවෙන් කියනවා නම් පොරක්. සමිත වගේම හරිතත් හේරත්ලා හින්දා දෙන්නගේම ඔය රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් එහෙම එක ළඟ තමයි තිබිලා තියෙන්නේ. හැබැයි මං හිතන්නේ මේ හැමදේම සිද්ධ වෙන්නේ කොරෝනා කාලේ. ඔය ලෙක්චර්ස් එහෙම ඔන්ලයින් යන කාලේ. එතකොට මේ කවුරුත් එකට හම්බ වෙලා නැති වෙන්න ඕනේ. කොහොම හරි ඔය 1000ක් විතර ඉන්න බැජ් එකක ඇසයින්මන්ට් කරන්න, ප්‍රැක්ටිකල් කරන්න වගේ දේවල් වලට ගෲප් එකකට 10 දෙනා ගානේ මේ බැජ් එක සබ් ගෲප් කරලා තියෙනවා. සමිත හිටපු ගෲප් එක වෙලා තියෙන්නේ E34 කියන ගෲප් එක. ඔන්න ඔය සබ් ගෲප් එකේ තමයි හරිත හේරත් හෙවත් අපි මේ කතා කරන අලකිරි බූලත් ඉඳලා තියෙන්නේ. පොල්ලෝගාවට සතුරු කීප දෙනෙක්ම ඉන්නවා. පළවෙනි එක තමයි පොල්ලෝරු. සමාජයේ මේගොල්ලන්ට අනුකම්පාවක් හිමි වෙනවා. පොල්ලෝරෙක් කිව්වම අපිට හරි තරහයි ඒක ගැන. හැබැයි ටික කාලයක් ලෙක්චර්ස් යනකොට මේ ගෲප් එකෙන් හරිත මිසින් වෙලා තියෙනවා. එහෙම තමයි සමිත කියන්නේ. ඒ මිසින් වෙච්ච එකට හේතුව හරියටම දන්නේ ඉතින් හරිත තමයි. මුල් කාලේ ඉතින් සමිතල එහෙමත් හොයලා බලන්න ඇති. නමුත් කිසිම ආරංචියක් හොයාගන්න බැරි වෙන විදිහට අවසානයේ මිසින් වෙලා තියෙනවා. හැබැයි ටික දවසක් යනකොට ආරංචි වෙනවලු මේ මිසින් වෙච්ච හරිත පල්ලෙහා බැජ් එකේ ළමයි එක්ක ආය කැම්පස් එන්න පටන් අරන් තියෙනවා කියලා. ඒ කියන්නේ ලෙක්චර්ස් එනවා යනවා ඉගෙන ගන්නවා මේ වගේ දේවල් වෙනවා. ඒත් ආයෙත් ටික දවසක් යනකොට හරිත පල්ලෙහා බැජ් එකෙනුත් මිසින් වෙනවා. ඒ කියන්නේ පහළ බැජ් එකත් එක්කත් වැඩ කරන එක හරිතට හරි ගිහිල්ලා නැහැ. මොකක් හරි හේතුවක් මත මොරුටු විශ්වවිද්‍යාලයේ ඉංජිනියරින් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙච්ච මිනිස්සේ අවසානයේ කැම්පස් ලයිෆ් එකෙන් අයින් වෙලා තියෙනවා. එහෙම අයින් වුණ හරිත හේරත් තමයි සමිත හේරත් කියන විදිහට අවුරුදු 3කට විතර පස්සේ අලකිරි බූලා නමින් සෝෂල් මීඩියා වලින් එළියට එන්නේ. ඔයාලට මොකද හිතෙන්නේ? මොකද මේ කතාව කියපු සමිත හේරත් අද මෙකැනිකල් ඉංජිනියර් කෙනෙක්. හැබැයි එකට ෆැකල්ටි ගියපු හරිත කියන්නේ ජනතාව අතරට යමින් පවතින ඔය රේලව් සහ පොල් හොරු ඇරුණහම දැනට හතුරු නැති ෆුඩ් රිවිව් කරන ක්‍රියේටර් කෙනෙක්. ඒගොල්ලෝ කොහොම කිව්වත් අපිට මේක කාලාම බලන්න වෙනවා. අනුස්වාරක් දාමු.
එයා එයාගේ වැඩේ දැනට ලස්සනට එයාගේ පැටර්න් එකකට කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි. ඒ හරහා ඔහුට දැන් සමාජ ප්‍රාග්ධනයක් පවා ගොඩනගෙනවා. ඒ සමාජ ප්‍රාග්ධනය ඔහු යහපත් විදිහට මේ කරන්න ආපු විදිහටම කරගෙන යයි කියලා මම විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි. හරිත කියලා කියන්නේ වගා කරන කෙනෙක්. සමහර දේවල් තියෙනවා හරිතට අනුව හරිතට උනත් හිතනවා මම ෆේල් කියලා. එයා එයාගේ වීඩියෝ වල පවා ඒ දේවල් කියනවා. මම මේ දේවල් කළා හැබැයි ෆේල් කියලා. ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින්ග් වල තිබ්බ අපිට මොඩියුල් එකක් ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ටොලේෂන්ස් කියලා. මම ඒක ෆේල්. ඒව හරි ජෙනුයින් විදිහට කියන දේවල්. මොකද මිනිස්සු එහෙම ෆේල් කියලා කියන්න අකමැතිනේ. මේ කතාව ඇහුවහම සමහර විට ඔයාලට උනත් හිතනවා ඇති හරිත කරගත්තේ අපරාධයක් කියලා. ඒක ඔයාලට අනුව අසාර්ථකත්වයක් වුණාට හරිතට අනුව ඒක ඔහුගේ ජීවිතේ සාර්ථකත්වයට හේතු වෙන්නත් පුළුවන්. ඉංජිනේරු ෆැකල්ටියට ගියපු මිනිහා මේ චොක්ලට් බිස්කට් එකයි කේක් කෑල්ලයි කකා මොනවද මේ කරන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතලා එක එක මතයන් වලට එන්නත් පුළුවන්. හැබැයි හරිත කැම්පස් ගිහිල්ලා අකමැති සෙට් නොවෙන දෙයක් කරලා ජීවිතේ ෆේල් වුණා නම් මං අහන්නේ එතන සාර්ථකත්වයක් තියෙනවද? අසීරු, අපහසු, නීරස දෙයක් කරලා ලබන ජයග්‍රහණයේ සතුට తాවකාලිකයි. ඒ තුලින් යා හැකි ඉදිරිය අපැහැදිලි. ඒ තමයි පිටිපස්සේ කන්දින්න රිල්ලක්. මේ කුඹරට පයින්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ඒ කරදරෙන් බේරෙන්න අපි කරන්ට් වැඩක් ගෙවුවා. මම හිතන විදිහට හරිත තමන්ගේ ජීවිතේ ඇතුලේ පට්ට සාර්ථක මිනිහෙක් වෙලා තියෙනව නෙවෙයි. සාර්ථක මිනිසා තමන් විසින් සොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔහුව අවසානයේ සොයාගෙන තියෙනවා. තමන් කියන්නේ කවුද කියලා තමන් විසින් සොයා ගැනීම තමයි ජීවිතේ ලබන ලොකුම සාර්ථකත්වය. සහ ඒ තමන් හඳුනාගත් චරිතය කරා තමන්ව රැගෙන යාම තමයි ජීවිතේ ලබන ජයග්‍රහණය සහ සතුට කියලා කියන්නේ. මේකේ බනිස්ස ගොඩක් ක්‍රිස්පි නෑ මේ. කර ගාලා සද්ද එන්නේ, කැඩෙන්නේ. ඒක ස්මූත්. මම ඒකට ඉතර කැමති නෑ. මෙහෙම හිතන්න අපේ ජීවිතේ කොයිතරම් මිල මුදල් අපිට හම්බ වුණත් ඒ මිල මුදල් හම්බ වෙන්න අපි දේවල් කරන්නේ අකමැත්තෙන් නම් අපි භෞතික සාර්ථකත්වයේ හීරෝ වුණත් අපේ මානසික සාර්ථකත්වය සීරෝ වෙන්න පුළුවන්. හිතලා බලන්න අපි අතර ලක්ෂ ගණන් පඩි ගත්තත් අකමැත්තෙන් තමන්ගේ රස්සාව කරන කී දෙනෙක් නම් මේ ලෝකේ ඉන්නවද? සල්ලි කොච්චර තිබ්බත් හිතේ සැනසීම නැති මිනිස්සු කොච්චර ඉන්නවද? මම විශ්වාස කරනවා ඉංජිනේරු ෆැකල්ටියට සිලෙක්ට් වෙලත් මේක මට සෙට් වෙන්නේ නැහැ කියලා හිතලා මේක මගේ උපකල්පනයක්. හරිද? එහෙම හිතලා හිතේ සැනසීම වෙනුවෙන් හරි වගා කරන්න ගියපු හරිතට එදා නොලැබුණු සාර්ථකත්වය අද ලැබිලා තියෙනවා කියලා. එදා සමහර විට ඕක නතර කරනකොට ගොඩක් අය හරිතට බනින්න නැති. ඒ බැනපු මිනිස්සුන්ට හරිත අද රිප්ලයි එකක් දීලා තියෙනවා. මේකට විදුලිය වැයවීමක් වෙන්නේ නැහැ. මොකද විදුලිය වැයවීමක් වෙන්නේ සතෙක්ගේ මේකේ ග්‍රවුන්ඩ් අර සර්කිට් එක කම්ප්ලීට් වෙද්දී විතරයි. දැන් මෙහෙම කිව්වාම මේකෙන් අදහස් කරන්නේ නෑ මේ හැමෝම වගා කරන්න යන්න ඕනේ, ඉගෙන ගන්න එක නතර කරන්න ඕනේ, මේවා වැඩක් නෑ කියන එක නෙමෙයි මේ කියන්න හදන්නේ. එහෙම නැත්නම් සාර්ථකත්වය කියලා කියන්නේ මුදල් නෙවෙයි, සැනසීම තමයි සාර්ථකත්වය කියලා නෙවෙයි මේ කියන්න හදන්නේ. හරිත ගැන සමිත ලියපු පෝස්ට් එකට ඔන්න ඕකට මෙන්න මෙහෙම දෙයක් ලියලා තිබ්බා. සාර්ථකත්වය කියලා කියන්නේ හෙනම පුද්ගලානුබද්ධ දෙයක් කියලා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියලා. කෙනෙකුට මොරටුවේ ඉංජිනේරු ෆැකල්ටියට අනේක හීනයක් වෙනකොට හරිතට ඒක ඔහුගේ සාර්ථකත්වයේ ගමන නොවෙන්න පුළුවන්. සාර්ථකත්වය කියලා කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක්. කෙනෙකුට ඒක සතුට වෙන්න පුළුවන්, කෙනෙකුට ඒක නිදහස වෙන්න පුළුවන්, කෙනෙකුට ඒ මුකුත්ම නැතුව මිල මුදල් යාන වාහන ඉඩකඩම් වෙන්න පුළුවන්. එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සමිතගේ සටහනට අනුව අලකිරි බූලා කියලා කියන්නේ මට අනුව සාර්ථකත්වය කියන එක හොයාගෙන ගියපු මිනිහෙක්. දැන් එහෙමයි කියලා ඔයාලත් අලකිරි බූලම වෙන්න යන්න ඕනේ නෑ. ඔයා වෙන්නයි ඕනේ. ඔයාගේ සාර්ථකත්වය ඔයා හොයා ගන්න ඕනේ. ඒක බිහි වෙන්න ඉඩ දෙන්න ඕනේ. විතර රෝල් එකක් ඇත්තට මේක රහස් සුපිරියට මෙන්නේ කහමදේ අපෙද්දි. මේකේ කහමදේ තිබ්බා. ඒක නියමයි. හරි වසරයි හැබැයි. කඩදානෝ ආයෙත් පාරක් කියන්නේ. හරිතගේ සාර්ථකත්වය කියලා කියන්නේ මේ ක්‍රියේටර් කෙනෙක් වීමවත් ගොවියෙක් වීමවත් නෙවෙයි. සතුට, මුදල, නිදහස හෝ මේ සියල්ල වෙනුවෙන් නිවැරදි මාවත තෝරා ගැනීමයි. ඒ තෝරා ගැනීම තුලයි සාර්ථකත්වය කියන එක බිහි වෙන්නේ.
විදුලි වැයීමක් වෙන්න නෑ කියලා කිවට මට ඒක හරියටම ෂුවර් නෑ. මට ට්‍රාන්ස්ෆෝමර් වෙලා අර ඉක්වලන්ට් සර්කිට් එක මතක නෑ. මට මොකද්ද කියලා හරියට අයිඩියා යන්නේ නෑ. ඒක දැනගත්තා නම් කියන්න තිබ්බ කරන්ට් එක යනවද නැද්ද කියලා හරියටම චිත්‍ර කියන්න තිබ්බ. මට මතක නෑ ඒවනේ. මං ඒවා ෆේල් ඔක්කොම.